හයි ගයිස් ඔයාලට කොහොමද අපි අද කතා කරමු කාර්මික විප්ලවේ පාට්ටු එක නැවත තවත් ගොඩක් සාදරෙන් චානලකට පිළිගන්නවා. අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණියට අදාළ ඉතිහාසයේ පාඩම කාර්මික විප්ලවය. අපි අද කතා කරන්නේ දෙවෙනි කොටස. අපි මේ වෙද්දී පළවෙනි කොටස අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකට. දැන් අපි වෙන කාඩ් එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් පළවෙනි කොටස බලන්න කාර්මික විප්ලවය පාඩමේ. අපි අද යන්නේ කාර්මික විප්ලවයේ ප්‍රබෝධය ගැන සාකච්ඡා කරන්න. මේ තමා පාඩමේ දෙවෙනි කොටස. අපි කතා කරමු මොකක්ද මේ කාර්මික විප්ලවයේ ප්‍රබෝධය කියන්නේ කියලා. අපිට ප්‍රධාන වශයෙන් කර්මාන්ත තුනක් තියෙනවා. පේෂ කර්මාන්තය, යකඩ හා වාණී කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය. 1733 දී ජෝන් කේ විසින් දුවන නඩාව කියලා රෙදිවිවීමට යන්ත්‍රයක් නිපදෙව්වා. අන්න ඒකෙදී තරමක් වේගවත් වූවා. ඊට පස්සේ ජේම්ස් හාග්‍රියුස් කියන පුද්ගලයා විසින් 1764 දී කපු කැටීම සඳහා ජෙනී යන්ත්‍රයක් නිර්මාණය කළා. මොකද මෙන්න මේ රෙදිවීමට කපු කියන නූල් අවශ්‍යයි. එතකොට මේ කපු කටින්න 6 දෙනෙක් විසින් සපයන නූල් ප්‍රමාණය එක් රෙදිවියන්නෙකුට එක් දවසකට පමණක් ප්‍රමාණවත් නිසා, එතකොට මේ කපු ප්‍රශ්නය නිසා ජේම්ස් හාග්‍රියුස් කියන පුද්ගලයා විසින් ජෙනී නැමැති යන්ත්‍රය හඳුන්වා දුන්නා. 1769 දී රිචඩ් ආක්රයිට් ජල බලයෙන් ක්‍රියා කරන ඊට වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිපදවීම සිදු කළා. එය ජලරාමුව කියලා හැඳින්වුවා. ජෙනී යන්ත්‍රය හා ජලරාමුවේ තියෙන මූලධර්ම ප්‍රයෝජනයට ගත්ත සැමුවෙල් කියන පුද්ගලයා 1779 දී මියුල් යන්ත්‍රය කියලා නව යන්ත්‍රයක් නිපදවීම සිදු කළා. 1785 දී එඩ්මන් කාට් රයිට් කියන පුද්ගලයා විසින් මියුල් යන්ත්‍රය වාශ්ව බලයෙන් ක්‍රියාත්මක කරවීමේ යන්ත්‍රයක් ලෙස සොයා ගන්නවා. මේ වසර 30ක කාලය තුල කපු කැඩීම සඳහා ඉතා කාර්යක්ෂම අලුත් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙනවා. අපි කතා කරමු යකඩ හා වාණී කර්මාන්තය පිළිබඳව. බ්‍රිතාන්‍ය කියන්නේ යපස් නිදි බහුල රටක්. යපස් උණු කරේ දර භාවිතයෙන් කාර්මික විප්ලවයේ සමග මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්න වුණා. එතකොට දර භාවිතය අවශ්‍ය ප්‍රමාණයට නිපදවන්න හැකියාව තිබ්බේ නෑ. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමයක් හොයාගන්නවා. මේක වාත්තු යකඩ නිපදවන්න හැකි වෙනවා. 1784 දී හෙන්රි කෝට් කියන පුද්ගලයා රෝලර් යන්ත්‍රය නිපදවීම සිදු කරනවා. දැල්ලිය හැකි යකඩ හේවත් පාදම් කළ යකඩ නිපදවීමට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ 1856 දී හෙන්රි බේසමර් විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වාණයේ නිපදවිය හැකි නව ක්‍රමයක් හොයාගන්නවා. මෙන්න මේ ක්‍රමය තවත් වර්ධනය කළ 1860 දී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමෙන් උසස් තත්ත්වයේ වාණය නිපදීමට හැකියාව ලැබෙනවා. මේ රූප සටහනත් හොඳින් ඔබ අධ්‍යයනය කරන්න. විලියම් සීමන්ස් යපස් උණු කිරීමට විදුලි උදුනක් සකස් කිරීම නිසා නව නිපදවීම් මගින් යකඩ හා වාණී කර්මාන්තයේ ශ්‍රීඝ දියුණුවක් ඇති වෙනවා. අපි කතා කරමු ගල් අඟුරු කර්මාන්තය පිළිබඳව. බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ගල් අඟුරු ආකාරවලින් බහුල රටක්. දකුණු වේල්ස්, යෝක්ෂයර් හා ලැන්කෂයර් ගල් අඟුරු ආකාර සහිත ප්‍රදේශ කිහිපයක්. මේ කැනින් වලදී ආකාරවල එකතු වන ජලය ඉවත් කිරීම ගැඹුරට ගැනීමේදී ආකාර පතුලේ විෂ වායු තියෙනවා, උෂ්ණත්වය වැඩි, ආලෝකය සැපීම වැනි ගැටලු ඒ කාලේ මෙන්න මේ ආකාරවල තිබයි. කියන්නේ ගල් අඟුරු සඳහා ඉල්ලුම හින්දා ගල් අඟුරු සොයා ගන්න කැනීම් කරන්න යුතුනා. මේ කැනීම් වල එකතු වන ආකාරවල උෂ්ණත්වය වැඩි, ආලෝකය සැපීමට ගැටලු තිබ්බා. තෝමස් නිව්කොමන් විසින් ආකාරවල ජලය නලමගින් ඉවත් කිරීමට හා වාතය කෘතිම ලෙස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් හොයාගන්නවා. මේක ඵලදායීතාවයෙන් අඩු එකක් හින්දා මේක ක්‍රියාත්මක කරගන්න අපහසු වෙනවා. ජේම්ස් වොට් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කළා.
වඩා විදිමත් වාශ්ප එංජිමක් නිපදවනවා මේක හැම කර්මාන්තයට පාවිච්චි කරන්න බලොන්කම හම්බෙනවා. හැම්බ්‍රි ඩේවි වීසින් ආරක්ෂක ලාම්පුව නිපදවන තකොට ආලෝකය සම්බන්ධින් තිබ්බ ගැටලු නිරාකරණය වෙනවා. මේ කාලේ මෙතක් වෙනකන් තිබ්බෙ තම්බ කම්බි යොදාගෙන ගැහනුන් හා ළමුන් ලවා දුෂ්කර අන්දමෙන් ගල් අංගුරු ආකාරවලින් එලියට ගන්න එක ඒක වෙනුවට 1839දී යකඩ කේබල් කම්බි මගින් ආකාරවලින් ගල් අංගුරු පිටතට ගෙනීමේ ක්‍රමයක් හොයාගන්නවා. මේ ගල් අංගුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහාමාර්ග ඉදිකරන්න යොදා ගන්නවා. ගල් අංගුරු මගින් රෙදි පිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනයටද හැකි වෙනවා. ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිපදවීමට ගල් අංගුරු යොදා ගන්නවා. ඊළඟට කතා කරන්න යන්නේ ඊළඟ වීඩියෝගේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය පිළිබඳව. අනිවාර්යෙන් මතක් කරනවා වීඩියෝකට ලයික් එකක් දාලා එකතු වෙන්න. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ. තුන්වෙනි වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.